අපේ බ්ලොග් එක බලන මගේ සහෝදර සහෝදරියන්ට සුබ දවසක් වේවා. අංජන. අද අපි අලුත්ම දෙයක් කියන්නත් බෑ මේක හැබැයි. අපි මීට පැය ගානකට කලින් එක්කෝ දවසකට කලින් YouTube එකට අප්ලෝඩ් කරලා තියෙන වීඩියෝ එකක්. ඒ වීඩියෝ එකෙන් අපිට ආපු කමෙන්ට් එතකොට අපේ සහෝදර සහෝදරියෝ දාලා තියෙන කමෙන්ට් වගේක් එහෙම ඒ වගේන් අපිට ගන්න තියෙන අත්දැකීම් ටිකක් තියෙනවා. ඒ අත්දැකීම් ටික බලලා ගන්න ඒ අත්දැකීම් ඔස්සේ තමයි අද අපි මේ වීඩියෝ එක කරන්න හිතාගෙන ඉන්නේ. මොකද අපිට වීඩියෝ එකේ දාලා තියෙනවා කමෙන්ට් වලට ඔයාලගේ වීඩියෝ එකේ සවුන්ඩ් පොඩි කේස් එකක් තියෙනවා කියලා දාලා තියෙන එක්කෙනෙක් අපේ සහෝදරියක් කවුරු හරි. ඊළඟට තව එකක් තියෙනවා මේ වීඩියෝ කරනකොට පොඩි අවුල් ටිකක් තියෙනවා කියලා දාලා තියෙනවා. අපි ඒ ටික ඔක්කොම හදා ගන්නවා. ඒ කියන්නේ අපි දැන් YouTube channel එක පටන් ගන්න වැඩි දවසක් නෑ. මොකද ඔය මේ දැන් බැලුවොත් එහෙම YouTube එකේ ට්‍රෙන්ඩින් වෙලා ඉන්න චනොස් බ්‍රෝ විනීලා ඔය ඔක්කොම පොඩි තැන ඉඳලා ගිහපු අය ඉන්නේ නේද? පටන් ගන්නකොට මුල් ආරම්භයේ චූටි තැනක ඉඳලා පටන්ගෙන තමයි අඩියෙන් අය ස්ටෙප් බයි දැන් ඒගොල්ලෝ ට්‍රෙන්ඩ් එකේ 1 මිලියන් 10 මිලියන් ගිහිල්ලා YouTube එකේ සම්පූර්ණ පරතරයටම ගියපු පිරිසක් නේද? අපිට කාලයක් යනවා අපිත් ටික අඩියෙන් අඩි නේද? අපිට එන අපි අප්ලෝඩ් කරන වීඩියෝ වලින් අපිට හම්බ වෙන කමෙන්ට් ටික බලලා ඒ වගේ අඩුපාඩු තියෙනවා. ඒ අඩුපාඩු ටික අපි අරගෙන අඩුපාඩු අවම කරගෙන වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න තමයි අපේ ඉස්සරහට තියෙන ප්ලෑන් එක. අපි ඒ ටික දැන් ඇති කතා කරා. අපි අද කරන්න හිතන්නේ අලුත්ම දෙයක් තමා. හේතුව තමයි අපි වීඩියෝ එකක් දැම්මනේ. මේ ගම්පහ දිස්ත්‍රික්කයේ කියන්නේ අපිට පුළුවන් ප්‍රමාණයක්. ඒ කියන්නේ අපිට බ්ලොග් එකක් කරගන්න මේ තැන් වලට ගියාම පුළුවන් කරගන්න කියලා ඒ වගේ සාමාන්‍යයෙන් වැඩිපුර ඇවිද්දෙත් නෑ නේද? මේ පැත්තේ ඔය තියෙන තැන් වලට සාමාන්‍යයෙන් ඔයාලටත් ගිහිල්ලා මේ දන්සලකට ගිහිල්ලා මේ තොරණ බලලා ඉන් පස්සේ පසොන් කලාපයකට යන්න පුළුවන් ගොඩාක් දුර නෙමෙයි කිලෝමීටර් 5ක් 6ක් 10ක් ඇතුළත තමයි වීඩියෝ එකක් කරලා අපි අප්ලෝඩ් කරලා තියෙන්නේ. අපි අද කරන්න හිතාගෙන ඉන්නේ අපිත් යනවා දන්සල් හොයාගෙන යන්නේ. අපි නිකන් අර කලින් කරපු වීඩියෝ එකේ part 2 එක වගේ තමයි මේක නේද? අන්න රයිට්. part 2 අපි අද මේ අපිත් ගිහිල්ලා දන්සලකට ගිහිල්ලා පොලිමේ ඉඳලා නේද? ඒ දැන අපේ සහෝදර සහෝදරියන් එක්ක කතා බහ කරලා නේද? ඒ වගේ අත්දැකීමක් පහන් කුඩු තොරන් එහෙම තියෙනවා. අපි ඒවත් පොඩ්ඩක් ගිහලා නරබලා අපි මේ පරණ වීඩියෝ එකේ link එක පොඩ්ඩක් අපේ යාළුවන්ට බලන්න උඩින් අපි දාමු නේ description එකේ. ඔව් අපි අනිවාර්යෙන් මෙහෙමයි. අපි මේ වීඩියෝ එක YouTube එකට අප්ලෝඩ් කරාවන් පස්සේ අපි කලින් කරපු බ්ලොග් එකේ link එක අපි දානවා මේ වීඩියෝ එකෙම නේද? ඔව්. අපි මෙහෙම සීන් එකකුත් තියෙන අද පොඩ්ඩක් කාලගුණෙත් අවුල් වගේ නේද අංජන මේ? අපි අර පස්පසත් අද පටන් ගත්තෙත් යාළුවෝ දන්න ඇති ගිය පාර වීඩියෝ එක පටන් ගත්ත ලොකේෂන් එක අසලම තමයි අපි පටන් ගත්තේ. ඔව් මෙතන. ඒ වගේ මේ වගේ උදේ හැබැයි ඉතර පාන්දර නෙමෙයි අද පොඩ්ඩක් වැසිබර කාලගුණයක් උදේ තිබ්බේ අද පොයේ දවසින් ඉඳලා. ඔව් අද මේ මම එළියට බහිනකොටත් අංජන වහිනවා. ඒකනේ. මම මේ වැඩේ කරගන්න බැරි වෙයි කියලා ඉතර තමයි ආවේ. ඒ වුණාට අපි හිතපු නැති පැත්තට මේ කාලගුණේ පොඩ්ඩක් කැරකිලා ගියා. දැන් මේ අර තිබ්බ වැහි වලාකුළු ඔක්කොම පැත්තකට යනවා. අවුවත් පොඩ්ඩක් වැටෙන්න වගේ තියෙන්නේ. නේද? ඔව්. මෙහෙමයි අපි මේක ඕගොල්ලන්ට මේ අර දන්සලකට යන්න කියලා ලොකේෂන් එක පෙන්වන්න නෙවෙයි අද යන්නේ නේද? අපිත් පොඩ්ඩක් ගිහිල්ලා චූටි වීඩියෝ ක්ලිප් එකක් අරගෙන අපි අත්දැකීමුත් ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ. මෙන්න මෙහෙම සීන් එකක් තියෙනවා කියලා. පොලිම ඉඳලා ඔව් පොලිම වල ඉඳලා සහභාගී වෙලා ඔව් පොඩ්ඩක් අර නේද සහෝදරියොත් එක්ක කතා බහ කරලා පොලිමක ඉඳලා දන්සලක් කණ්ඩ යන්න කියලා හිතාගෙන ඉන්නේ. මොකද මේ අර දන්සල් කණ්ඩම යන මට යන එකක් නෙවෙයි. ඒ මිනිස්සුන් පිළිගිහලා අපි දෙන්න පාඩු වෙනවා. ඔව්. යාළුවොත් බලන් ඉන්නේ එහෙනම් අපි ඉස්සරහට අපි දැන් මේ වීඩියෝ එකත් කරනවා. මේ වීඩියෝ එකෙත් අපේ අතින් වෙන්න තියෙන වැරදි නේද මිස්ටේක් අවම කරගෙන තමයි වීඩියෝ එක උඩරිම අප්ලෝඩ් කරන්න හිතාගෙන ඉන්නේ. මේකෙත් තියෙන්න පුළුවන් අඩුපාඩු. ඔයාලගේ අපිට කමෙන්ට් එක සෑහෙන්න වැදගත්. අපිට ඉස්සරහා ගමන නේද? ඉස්සරහට යන ගමන සාර්ථක කරගන්න ඕගොල්ලෝගේ කමෙන්ට් ෆීඩ්බැක් නේද? ඒවා මාර හිදියට අපිට ඒක ලොකු පන්නරයක් වෙනවා. සාර්ථක ගමනක් යන්න නම් අපිට ඕගොල්ලෝගේ අනිවාර්යෙන් ෆීඩ්බැක් එක කමෙන්ට් එක සෑහෙන්න වටිනවා. අපි ඒවා සෑහෙන්න ඕගොල්ලෝගෙන් ඒ හම්බ වෙන ෆීඩ්බැක් එකට නේද? මාර රෙස්පෙක්ට් කරනවා. අපිට සාර්ථක ගමනක් යන්න පුළුවන් ඒ කමෙන්ට් එක ඔස්සේ. අනිවාර්යයෙන්. එහෙනම් අපි මේ අපේ වීඩියෝ එකත් එක්ක රැඳී සිටින්න. ඉස්සරහට ගිහිල්ලා බලමු නේද? ඔව්.
එහෙනම් like කරන්න subscribe කරන්න. පට අපි ඉස්සරහට හැචුමු. අංජන අපි ඇවිල්ලා ඉන්නේ මාකොළට. හරි. මාකොළ මේ අපිට මෙතන පේන දන්සලක් තියෙනවා නේ. නේද? අපි පොඩ්ඩක් ගිහලා දන්සලට ගිහලා පොඩ්ඩක් බලමු නේද? එහෙනම් යන්. ඔව්. අර වයින් බලාගෙන. යන්නද? මට දාලේ මම. දැන් ඉන්නේ හරි. මේ එහෙනම් මේ අංජන පොලිමේ ගිහලා ගන්නවද? බිස්කට් එක්ක ගන්නවා. ගන්න අර දෙනවා මේ. ඔව්. අපේ ගන්න ගන්න. Ulan nih. Dua kan? Ada. Bona bang. මේ දැන් අපි මේ කිරිබත් ගොල්ලේ දෙන පළවෙනි දාන්සල ඈ. ඕගොල්ලෝ මේ මොකක් හරි සංවිධානයක්ද? කොහොමද? ඈ? එහෙමද? හරි හරි. අපිට ඕන පොඩ්ඩක් මේ ගැන පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්. ඕගොල්ලෝ අපේ කරාටි සංගමයෙන් දෙන්නේ දාන්සල. එහෙමද? හරි හරි. අපි බ්ලොග් එක. ඔව්. මොන යාළුවන්ට අපි ඉන්නේ මේ විමෝහන්දියේ මේ සෙට් එකට මෙහා පැත්තේ නේ. සෙට් එකට මෙහා පැත්තේ බඩේරු දන්සලක් තියෙනවා. ඔව් බඩේරු දන්සලක් තියෙනවා. අපි සුද්දා කියලා බලමු. වැඩි පොලිමකුත් නැහැ කි. ඔව් ඔහොම යා. පරිස්සමෙන් ගයිලා. පරිස්සමෙන් කාහෙර පයින්න ඕනේ යාළුවනේ. හරිද? යාළුවට කියන්නේ වයිඩ් තමයි. ඒ පාරෙන් පයින්නකොට පොඩ්ඩක් බලලා පයින්න යාළුවා. පොලිමක් නැහැ මේ ඔහොම යා. බඩේරෙන් උනේ. අංජන ගන්න. වෙනම ෆීල් එකක් තියෙන්නේ ඈ. ඇත්ත? ගත්ත. තව දෙකක් තුනක් දෙන්න. ඔන්න දැන් අංජන අපි දැන් ඉන්නේ මේ මල්ලානේ පැත්තේ ඉඳලා දොම්පේ පැත්තට යන්නේ නේද? ඔව් දොම්පේ පැත්තට යනකොට මෙතන මේ ඔය මෙතන අපිට කිව්වේ දිලදස්සන්දිය කියලා කිව්වා අපි යාළුවෝ ටික. සන්දියේ මේ අයිස්ක්‍රීම් දන්සලක් තියෙනවා. ඔව්. මේක මේ සංවිධානය කරලා තියෙන මේගොල්ලෝගේ පල්කලික ජනප්‍රතිනිධියගේ නේද? මම අයිස්ක්‍රීම් එකක් ගන්න දෙනා කියලා. ඔව් අයිස්ක්‍රීම් එකක් අරගෙන ඉන්න කියලා. හරි. අයිස්ක්‍රීම් එක ගන්නවා. 6 වෙනි පාට සංවිධානය කරනවා කියලා තමයි කිව්වේ මට. පළවෙනි වතාවටද? 6 වෙනි පාට. මේ බෝඩ් එකක් තියෙනවා මෙතන නේ. ඔන්න දැන් අංජන අපි මේ ඒකම සෝන් එක පැත්තේ ඉඳලා සබ්වස් කන්ද පැත්තට යන්නේ හරි. ඔව්. සබ්වස් කන්ද පැත්තේ ඉඳලා මෙතන මේ පාවස්සේ ඉඳලා මීටර් 200ක් විතර වටුගේ කන්ද පැත්තට එනකොට පාර අයිනෙම දන්සලක් තියෙනවා හරි. ඔව්. දන්සල සංවිධානය කරන්නේ ආනන්ද ඇතුළු අපේ ගමේ එක්සිට් ක්‍රීඩා සමාජයේ පොල්ලෝ ටිකයි ඒ වගේම හිත මිතුරන්ගේ ආධාර ඇතිව මේ 31 වෙනි පාට තමයි මේ වටිපත් චීන ගාවිල මන්සන්දී වේදන්සල පවත්වන්නේ. ඔකොනවා මේ වෙනකොට අපි 31 වතාවක් හැමෝගෙම උදව් ඇතිව තමන්ගේ සහයෝගයෙන් මේ පවත්වගෙන ඇවිල්ලා මේ 31 වෙනි වතාව තමයි. පවත්වන්නේ. මේ වර ෆයිට් ලයිසි
එතකොට මේ අපි දැන් නේද ඊළඟ අවුරුද්ද 32නේ. ඔව්. 32 මේ 32 දවස්වල සාර්ථකත්වයෙන් කරගෙන යන්නට නේද? ඒ ධෛර්යය ලැබෙන්න කියලා අපි කියමු. අය පොඩක් යන් කියලා ඇතුළට බලමුනේ. ඔව් දැන් අපිට පේනවා බෑ බාවර මණ්ඩිය පැත්තට යනකොට තියෙනවා කඩල දන්සලා. අයි බැලුවේ දන්සල කොට වදින්න යන්නේ. අපි ඒ ගාම මේ දන්සල වැදිරි වෙන්න මේ වීඩියෝ ඉවර කරන්න යන්නේ. ඉතින් ආදරණීය යාළුවනේ අපි ඔයාලගෙන් ඉල්ලා ඉන්නේ මේ යාළුවෙක් කියනවා එකයි. අපි ඔයාලගෙන් ඉල්ලා හිටින්නේ මොකක්ද දන්නවද? අපිට පොඩ්ඩක් channel එකට support එකක් දෙන්න ඕනේ. මේ වගේ වීඩියෝ හොඳයි නම් පොඩ්ඩක් අපිට කියන්න. අපි වැඩි අඩුපාඩු දෙන ඒවත් ඔයගොල්ලෝ කමෙන්ට් එකේ දාන්න. වීඩියෝ හොඳ නම් අපිට like කරලා subscribe කරලා පොඩි help එකක් දෙන්න. යාළුවෝ share කරන්න කාටවත් වැදගත් වෙනවා. ඉතර යාළුවෝ කියන්නේ දෙකක් කරනවා කියන්නේ. ඔව් අපි ගිහලා මේ ඉස්සරහ දෙන කඩල දන්සලටත් පොලිමේ ඉඳලා අල්ලදිකුත් කාලේ ඉවරලා පොලිමට ගිහිල්ලා ඉවරලා මේ ඒකත් බුද්ධි විදිමු. මේ අපි මෙතනින් බ්ලොග් එක ඉවර කරනවා. අපි ඉස්සරහට මේව නතර කරන්නේ අපි තව travel video නේද? ඒක බ්ලොග් ගේනවා අනිවාර්යෙන්. ඔව්. content creator හරි ගේනවා. ඔයගොල්ලන්ට අනිවාර්යෙන් අපි channel එකට අප්ලෝඩ් කරනවා. ඔයගොල්ලෝ රැඳී ඉන්න අනිවාර්යෙන්. like කරන්න comment කරන්න අනිවාර්යෙන් මොනවාරි අඩුපාඩු තියෙනවා කියන්නේ. ඔයගොල්ලන්ට කරන්න ආස මොනවාරි වීඩියෝ තියෙනවා අපිට අපිට කියන්න. අපි ඒක කරමු. ඔව් ඒ රටින් ගතත් යනවා නේද? මේ පාරේ දන්සල් ඕපනින් වෙනවා කොට. හරි. එහෙනම් අපි මේ කඩල දන්සල ගිහලා බලමු.